හයි වෙල්කම් ටු බැක් මයි චැනල්. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් අද මං දවස් ගානකට පස්සේ ඔයාලට ගෙනල්ලා තියෙන්නේ මගේ කෘතින් ෂෝට් වීඩියෝ එක. ඉතින් පොඩි ක්ලිප් වගේක් මම ගත්තා. ඉතින් දැන් මේ කියන්න ඕනේ මාව මේ වගේ ලස්සනට මේකප් කරේ ද මේකප් සැලොන් එකෙන්. ඉතින් මං හිතුවටත් වඩා හොඳට මාව එයාලා ලස්සනට ඩ්‍රෙස් කරා. ඉතින් අපි දැන් මේ යන ගමන් ඉන්න ළමයි පිළියන්දල අපේ ලොකේෂන් එකට. ඉතින් අපි මහරගම ලොකේෂන් එකක් ගන්න හිටියත් ඒක පොඩ්ඩක් බැරි වෙලා එතන පොඩි ප්‍රශ්නයක් වුණා. ලොකේෂන් එක ගන්න බැරි වුණා අපිට. ඉතින් අපි අද පිළියන්දල ලොකේෂන් එකට යනවා. ඉතින් මේ තියෙන්නේ මට ඩ්‍රෙස් කරන්න තියෙන කොස්ටියුම් රේන්ජ් එක. මෙතන කුර්තා තියෙනවා, টොප් තියෙනවා. ඒ වගේ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා මෙතන. ඒ ඇඳුම් දැක්කම ඒ ඩ්‍රෙස් මටත් ගන්න හිතුණා. එච්චරටම ඒවා මාරම ක්වොලිටි ලස්සනයි. හරි ඉතින් දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ පිළියන්දල ලොකේෂන් එකට. ඔය ඉන්නේ නිම්සර මල්ලි. ඉතින් කියන්න ඕනේ එයාට ගොඩක්ම තැන්ක් යූ කරනවා මම. මොකද්ද එයා එක්ක වැඩ කරන්න ලැබිච්ච එකත් මට ලොකු භාග්යක්. එයා වගේ කෙනෙක් එක්ක ඇත්තටම අපේ වචනෙන් කිව්වොත් එහෙම සුපිරිම වැඩෙක් තමයි නිම්සර කියන්නේ. ගාල්ල පැත්තේ ඉන්න සුපිරිම ෆොටෝග්‍රැෆර් කෙනෙක් කිව්වොත් මම හරි. ඉතින් ඔය ඔයාලට පේන්නේ ළමයි මම ක්ලොතින් ෂූට් එකට පෝසින් දෙන විදිහ. ඉතින් ඒ වෙලාවෙත් ඉතින් කියන්න ඕනේ මේ නිම්සර මල්ලි තමයි මේ වීඩියෝ එක ගත්තේ. යා මේක බලනවා නම් දකි. එයා වීඩියෝ කරලා එයා මට එව්ව එක තමයි මම මේ ඔයාලට දාන්නේ. ඉතින් අර ට්‍රූ එකක් වුණාම හරිම සපෝටිව් නේ. මම වැඩ කරන අය සාමාන්‍යයෙන් මට හරිම හෙල්පින්. ඒ කියන්නේ කෙල්ලෝ කොල්ලෝ ભેදයක් නැහැ. ඕන වෙලාවක මං උදව්වක් ඉල්ලුවොත් වීඩියෝ එකක් හරි ටක් ගාලා අරන් දෙන මල්ලිලා නංගිලා එහෙම සෙට් එකක් තමයි මට ඉන්නේ. මොකද ඉතින් මට වැඩකට ගියාම මගේ ෆෝන් එකකින් ඕවා කරනවා කියන්නේ ඒක හරි කලාතුරකින් එන දෙයක්. ඉතින් කියන්න ඕනේ ඒ වගේම තමයි අපේ ඕන ෂොප් එකේ ඕන එයත් හරිම හොඳ කෙනෙක්. එයත් හරිම සපෝටිව් කෙනෙක්. ඒ කියන්නේ වෙන අය වගේ නෙමෙයි, හරිම හොඳයි. ඉතින් කියන්න ඕනේ තමන්ට ළමයි තමන්ට හීනයක් තියෙනවා නම් ඒ හීනේ පස්සේ යන්න, ඒ පාත් එක තෝරගන්න. බෑ කියලා දෙයක් මේ ලෝකේ නැහැ. ඔයාට ඔයාගේ ටාගට් කවර් කරන්න ඕන නම් ඔයාගේ හීන පස්සේ යන්න ඕනේ නම් අරයා මෙයා කියන දේවල් කවදාවත් අහන්න එපා. තමන් දන්නේ නැති දේවල් ඉගෙන ගන්න, දන්න දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න බලන්න. විශේෂයෙන්ම කවුරුත් කියන ඒවා ඔලුවට ගන්න එපා. මොකද එහෙම වුණොත් අපිට මේ ගමන යන්න හරි අමාරුයි. ඉතින් ගොඩක් අය මොඩලින් ෆීල්ඩ් එකට බයිනවා. ඇත්තටම මම නම් මගේ ජීවිතේ වගේ නිරූපණය නිවේදනය කියන්නේ මම පොඩි කාලේ ඉඳන් මම ගොඩාක් ආදරය කරපු ආස කරපු ගොඩක් එන්න හීන දැකපු ෆීල්ඩ් එකක්. ඉතින් ගොඩක් ගර්ල්ස්ලා ජොබ් කරනවා, එක එක පාත් වලින් යනවා. ඒ කියන්නේ මොන විදියකින් හරි. හැබැයි ඉතින් මොඩල් කෙනෙක් කියන්නේ කලාතුරකින් කෙනෙක් තෝරගන්න ෆීල්ඩ් එකක්. විශේෂයෙන්ම කියන්න ඕනේ මොඩලින් වලට ගෙවල් වලින් අවසර දෙන්නේ නැහැ. අපරාධේ කියන්න මට නම් අපේ ගෙදරින් මම කොහොමද කියලා දන්න නිසා මම කොහේ ගියත් මම මේ ගමන හරියට යනවා. මට අනික මගේ අම්මයි තාත්තයි කවදාවත් රූල්ස් දැම්මේ නැහැ. ඒගොල්ලෝ නිසා තමයි මම අද මෙතන ඉන්නේ. ඒගොල්ලෝ මට යන්න එපා කිව්වා නම් මට මේ දේවල් මේ විදිහට කරගන්න බෑ. ඉතින් මගේ ජීවිතේ තියෙනකම් මගේ ලොකුම හීනේ මේ පාත් එකෙන් ඉස්සරහට යන්න. ඉතින් ඒ වගේම මාත් එක්ක ඉන්න මගේ වීඩියෝ බලන අතලොස්ස හරි මට ඔයාලව මහා ගොඩක් වටිනවා. ඉතින් ඔයාලට කියන්නේ හැමදාම මාත් එක්ක ඉන්න. මට කමෙන්ට් කරලා මගේ වැරැද්දක් තියෙනවා නම් ඒක හරි මට කියන්න. මගේ හොඳක් තියෙනවා නම් ඒකත් මට කියන්න. ඉතින් අදට මගේ වැඩේ ඉවරයි. ඉතින් වීඩියෝ මම මෙච්චරයි ගත්තේ. මට සැලොන් එකේ ඒවා එහෙම ළමයි ගන්න බැරි වුණා. මොකද ගන්න කෙනෙක් හිටියේ නැහැ. එහෙනම් මං ගිහින් එන්නම්. බයි බයි. පරිස්සමින් ඉන්න.